පැරණි කියමනක් තියෙනවා ඇස් වලින් අපිට අපේ ආත්මය දකින්න පුළුවන් කියලා. අපි මේකේ ඇත්ත නැත්තනම් දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා අපේ ඇස් අපි ගැන ගොඩක් දේවල් කියනවා කියලා. ළඟදි ඇස් රතු වුණාද? සමහර පැති නොපෙනී ගියාද? සමහර වෙලාවට වැඩ පොඩ්ඩකට නවත්තලා නිදහස් වුණාම හරි එහෙම නැතිනම් ඉක්මනට ડોක්ටර් බලන්න යන්න වෙනවා. අද අපි ගෙනාවා ඇස් වලින් දැනගන්න පුළුවන් රෝග ලක්ෂණ 4ක් පිළිබඳව. අංක 1. ඇස් පිහාටුව ඉදිමි දිගු කාලයක් තිබීම. ඔයාට මේක වෙලා තියෙනවා නම් ඔයා දන්නවා මේක කොච්චර වදයක්ද කියලා. ඇස් පිහාටුවේ පිම්පල් එකක් දැම්මා වගේ පිම්පල් එක ලොකු වෙනවත් එක්කම ඇස් පිහාටුවත් ඉදිමෙනවා. ඉදිමුම ඇති වෙන්නේ මේද ග්‍රන්ථි අවහිර වීමෙන්. ගොඩක් වෙලාවට දවස් 3-4කින් ඇරිලා යනවා. සමහර වෙලාවට මේක යන්නේ නැහැ. මේක කාලයක් ඔයාලට වද දෙනවා. ප්‍රධාන රෝග ලක්ෂණ නම් වේදනාව, ඇස් පිහාටු ඉදිමීම, කඳුළු පැමිණීම, ආලෝකයට සංවේදී වීම හා ඇස් පිහාටු හැසිරීමේදී ඇතිවන වේදනාව. මේ වගේ ඉදිමුම් ගොඩක් කල් තියෙනවා නම් හෝ ඇතිවනවා නම් මේක සිබේසියස් ග්‍රන්ථි පිළිකාවක ලක්ෂණයක් වෙන්න පුළුවන්. මේක හොඳ වෙන්නේ නැතිනම් එකම තැන නැවත නැවත ඇති වෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. කවදාවත් මේකේ පිම්පල් එකක් වගේ මිලිකන්න යන්න එපා. අංක 2. ඇස් බැමි යාම. මේක එක ඇසක හෝ ඇස් දෙකේම සම්පූර්ණ හෝ සුළු වශයෙන් සිදුවෙන්න පුළුවන්. මේකට ගොඩක් හේතු තියෙනවා. ඉන් කිහිපයක් වන්නේ වයසට යාම, මානසික ආතතිය, ආසාදන තත්ත්වයන්, චර්ම රෝග හා පෝෂණ ඌනතා. ජනග්‍රහණයෙන් 0.1ක් පමණ ඉතා සුළු ප්‍රමාණයකට බලපාන ඇලෝප්‍රේෂියා ඇවියාටා කියන තත්ත්වය වෙන්න පුළුවන්. හැබැයි බොහෝ විට වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි තයිරොයිඩ් ඌනතාවය. උග්‍ර තයිරොයිඩ් ඌනතාවයක් තියෙනවා නම් ඇස් බැමි හැලෙන්න පුළුවන්, කොණ්ඩේ යන්න පුළුවන්. මේ නිසා වෛද්‍යවරයා හමු වෙලා තයිරොයිඩ් ග්‍රන්ථිය චෙක් කර ගැනීම නුවණට උරුයි. අංක 3. රාජකාරී ස්ථානයේ නිවසේදී අපි ගොඩක් වෙලාවට කම්පියුටර් වැඩ කරනවා. මේකෙන් ඇස් දැවීම හා ඇස් බොඳවීම වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ දවස්වල අපි කොච්චර කම්පියුටර් මොබයිල් ෆෝන් භාවිතා කරනවද කියනවා නම් ඩිජිටල් ඉයර් ස්ක්‍රීන් කියලා රෝගී තත්ත්වයකුත් නම් කරලා තියෙනවා. කම්පියුටර්ස් එක්ක වැඩ කරද්දී මේ තත්ත්වය අඩු කරගන්න ඕන නම් නිසි පරිදි ආලෝකය ඇති කාමරයක පරිගණකය භාවිතා කරන්න. ස්ක්‍රීන් එකේ එළිය නිසි ආකාරයට සකසන්න. නයිට් මූඩ් එක භාවිතා කරන්න. ඇස් ඉදිමීම ගොඩක් වෙලාවට සිදු වෙනවා. ඇහැට රොඩක් ගියාම අපි ඇස් පොඩි කරනවා. ඊට පස්සේ ටික වේලාවකින් මේක ඇරිලා යනවා. හැබැයි හැම වෙලාවෙම ඇහි පොඩි ඉදිමුමක් තියෙනවා වගේ දැනෙනවා නම් ඒක කේල්ස් ඩිසීස් කියන තත්ත්වය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අධික ක්‍රියාකාරී තයිරොයිඩ් ග්‍රන්ථියක් ඇති බවයි. මේක ලක්ෂණ තමයි වියලි බව, ඇස් තාරා මණ්ඩලය හා ඇස් පිහාටු අතර සුදු වීම, වේදනාව. මේක ජනග්‍රහණයෙන් 30%කට පමණ ඇති වෙනවා. මේ ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. නිරෝගීකම තමයි උතුම්ම සැපත. මේ වීඩියෝ එක ඔබට උපකාරී වුණා නම් channel එක subscribe කරන්න. තවත් දවසක මේ වගේ වැදගත් තොරතුරු එක්ක හමු වෙමු. සුබ දවසක්.